හායි ඉතින් හැමෝටම අද කතා කරන්න යන්නේ ඇත්තටම ඔයගොල්ලෝ හැමතැනම ඇප්ලිකේෂන් ඔය වදිනවනේ මොනවා හරි ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ගියොත් එහෙම තැන් වල ලින්ක් වලින් ගිහිලි වෙලා YouTube එකෙන් බල බල අද ගෙනාවේ ඔයගොල්ලන්ට ඕන කරන හැම ඇප්ලිකේෂන් එකක්ම ගන්න පුළුවන් එක වෙබ්සයිට් එකක්. මේකේ ෆ්‍රී දෙන ඒවා තමයි බලා ගන්න පුළුවන් වෙන ඕපන් සෝස් ඒවා. මේකේ Blender තව ඔය එක VLC player සේරම දේවල් මේකේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මොකක්ද මේ වෙබ්සයිට් එක කියලා අපි බලමු. ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ Chrome එක ඕපන් කරගන්න. ඊට පස්සේ මේක ටයිප් කරන්න nite.com කියලා. හරි ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එතකොට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් යටට ගියාට පස්සේ වෙබ් බ්‍රවුසර්ස් ගොඩක් තියෙනවා. තව මැසේජින් ඇප් තියෙනවා. සිකියුරිටි වලට තව වයිරස් ගාඩ් තියෙනවා. තව Audacity තියෙනවා. ඒ කියන්නේ ඒක Audacity කියන්නේ ඔඩියෝ වලට තියෙන software එකක්. තව ගොඩක් ඇප්ලිකේෂන් මේ විදිහට තියෙනවා බලා ගන්න පුළුවන්. Blender තියෙනවා. තව GIMP කියලා ෆොටෝ එඩිට් එකක් තියෙනවා. ඒකත් ගොඩක් පවර්ෆුල් ෆොටෝ එඩිට් එකක්. මොකක් හරි එකක් සිලෙක්ට් කරලා ඉවරලා නිල් පාට බටන් එක ගිහුවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නිකම්ම ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා සෙටප් එක රන් කරාට පස්සේ මේ වගේ සෙටප් එක ප්‍රපෙයාර් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේක සෙටප් එක ලෝඩ් වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවරලා නිකන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් හරිම ලේසියෙන්ම. ඇත්තටම ගොඩක් පවර්ෆුල් සොෆ්ට්වෙයාර් ගොඩක් තියෙනවා ඒකේ. Blender වගේ සොෆ්ට්වෙයාර් එහෙම ලොකු වැඩක් ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් ටිකක්. මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නද කියලා. විශේෂයෙන්ම ඔය ප්‍රෝග්‍රෑමර්ස්ලාට එහෙම Java තව ඔය එක ලැන්ග්වේජ් වල ෆයිල් හිටන් ඒකෙම නිකම්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඇත්තටම ඔයගොල්ලන්ට වැදගත් වෙන්නද කියලා. හරි ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.